අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිඵලය හොඳ වුණත් නරක වුණත් ඒ ප්‍රතිඵලයෙන් විතරක් ඒගොල්ලන්ව මයින්න ගියොත් එහෙම අපිට ගොඩක් ලොකු දක්ෂයෝ මග හැරිලා යන්න පුළුවන්. ඒකින්ද මේ වෙලාවේදී අපි මුලින්ම ප්‍රතිඵලේ තාම ආව විතරයිනේ. චුට්ටක් හුස්මක් අරගෙන පොඩ්ඩක් ඒගොල්ලන්ගේ හිත හදලා ඊළඟ පියවර ගැන අපි හිමින් හිතන්න ඕනේ. ඉහළ ජයග්‍රහණයක් උසස් පෙළ ප්‍රතිඵල ලැබුණු දරුවන් ගැන අපි හිතුවොත් එහෙම අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිඵල අනුව ඒගොල්ලෝ ඊළඟට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට කුමන පියවරයකට යා යුතුයිද කියන එක හිතන එක. ඔබට උසස් පෙළ ඉහළ ප්‍රතිඵලයක් ලැබුණු පමණින්ම ඔබ සාම්ප්‍රදායිකව ඒ සඳහා වෙන් වූ උපාධියක් හෝ උසස් අධ්‍යාපන මාර්ගයක් තෝරගන්න එපා. ඔබ මුලින්ම කරන්න ඕනේ වැඩිහිටි කෙනෙකුට කතා කරලා විවිධ ශාස්ත්‍රවල අයට කතා කරලා එක ශාස්ත්‍රයේ ඔබට තියෙන රැකියා අවස්ථා ගැන ඔබ අධ්‍යයනය කිරීම. ඔබ දන්නවා සමහර උපාධි තියෙන්න පුළුවන්. ඒ උපාධි වලින් අපිට උපාධියක් ලබා ගත්තට සමහර විට රැකියා වෙළඳපොලේ හොඳ රැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉහළ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණු දුවලා පුතාලා ගැන ඔබ දැන් මේකට ගොඩක් පසුතැවිවි ඉන්න එපා. ඔබ මුලින්ම කරන්න ඕනේ ගෙදර කට්ටියට කතා කරලා, යාළුවෙකුට කතා කරලා, ගුරුවරුන්ට කතා කරලා ඔබේ හිතේ තියෙන පීඩනය මුදාහරින එක. ඔබට ඔබ බලාපොරොත්තු ප්‍රතිඵලය ලැබුණ නැහැ කියලා ඒකෙන් ඔබේ ජීවිතේ තීරණය වෙන්නේ නැහැ. ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඔබ දැන් කරන්න ඕනේ පළවෙනි එක තමයි ඔබට ප්‍රතිඵල අඩුවීමට හේතුව සොයා බලන එක. ඔබ හිතනවා නම් ඔබ යම්කිසි දුරකට හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන තියෙනවා කියලා එහෙනම් ඔබට නැවත අපස උසස් පෙළ විභාගය කිරීමට තීරණය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට දුවලා පුතාලා කියනවා ආයෙනම් මම විභාගය කරන්නේ නැහැ. අනේ මේ මහන්සි වුණා ඇති කියලා. එහෙම හිතන්න එපා. තව මාස කීපෙකින් තමයි ඊළඟ පාර අපස උසස් පෙළ විභාගයේ තියෙන්නේ. මේ මාස කීපෙදී ඔබ වැනි දක්ෂයෙකුට නැවත මහන්සි වුණොත් විභාගය කරගන්න පුළුවන්. ඒකින්ද ඔබේ ධෛර්යවන්තකම අඩු කරගන්න එපා. ගෙදර කට්ටිය දෙමව්පියන්ට මම කියන්න තියෙන්නේ මේ විභාගයෙන් ඒගොල්ලන්ව මැනලා ඒගොල්ලන්ගේ හිත රිදිලා හිත පෑරෙන දේවල් කරන්න එපා. ඒ වගේම තමයි තමන්ගේ දරුවට ඉහළ ප්‍රතිඵලයක් ලැබුණා කියලා ඒකෙන් ජීවිතේ සියලුම සාර්ථකභාවයේ තීරණය වෙන්නේ නැති බවත් අනිත් අයට ඒකෙන් පීඩනයක් ඇති නොවන ආකාරයට අපි කතා කරන එකත් අනවශ්‍ය ලෙස අනිත් දරුවන්ගේ ප්‍රතිඵල විමසා බලා ඇයි මේක මෙහෙම වුනේ මෙහෙම කරා නම් හරියනවනි කියලා ඒක විවේචනය කිරීමත් අපිට එච්චරම ශ්‍රී ලාංකිකයෝ හැටියට ගැලපෙන දෙයක් නෙමෙයි. අපි මේ වෙලාවේදී කරන්න ඕනේ සහකම්පනේ හිතරිදුන දුවගේ හිතරිදුන පුතෙක්ගේ හිත හදලා ඒගොල්ලන්ගේ ජීවිතයේ ඊළඟ පියවරට අපිට අවශ්‍ය සහයෝගය ලබා ගන්න එක. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මම ඊ타මත්ම ගෞරවයෙන් කියන්න කැමතියි. ඔබ දැන් මේ වෙලාවේ අපස උසස් පෙළ පාස් වුණ දරුවන්ටත් ඔබ සම්තාන්තරණයක් කරන්න අපස උසස් පෙළ හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වුණ දරුවන්ටත් ඔබ සම්මන්ත්‍රණයක් කරන්න. ඉහළ ප්‍රතිඵල ගත්ත ළමයින්ට කියන්න ඔබ මොන උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේද ඔවුන් ලබා ගන්න ඕනේ? විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගන්න බැරි දරුවන්ට කියන්න ඔබේ කුමන දුර්වලතා නැවත වෙනස් කර ගැනීමෙන්ද ඔවුන්ට ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් මේවැනි කාරණා අපි ගැන සැලකිලිමත් වීමෙන් දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන ආකාරයට ඔවුන්ගේ ඉදිරි ගමන අපිට සකස් කර ගන්න පුළුවන්.